එක ලස්සන දවසක්. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඉතින් ඇසළ පෝය දවස. ඉතින් ඇසළ පෝය දවස ගෙවුන විදිහ තමයි මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලත් එක්ක බෙදාගන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම ආදරෙන් මාත් එක්ක එකතු වෙලා ඉන්න. අද අපි මේ යන්නේ කන්දේ විහාරයට. ඉතින් කළුතර බෝධිය එහෙම පහු කරගෙන අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් කියන්නකෝ ඔයාලට කොහොමද කියලා. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නව නේද? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි අපි මේ විදිහට කන්දේ විහාරයට යන්නේ. දැන් නම් අපි ටික ටික කන්දේ විහාරයට ලං වෙන ගමන් තමයි ඉන්නේ. අපි දැන් කන්දේ විහාරයට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් අපි මල් එහෙමත් මෙතනින් අරගෙන උඩට යන ගමන් තමයි ඉන්නේ. අද ඉතින් පොහොය දවසනේ. ඒක නිසා කන්දේ විහාරේ වැඳ ගන්න ගොඩාක් අය ඇවිල්ලා තිබුණා. ඔයාලා ගොඩක් අය කන්දේ විහාරයට ඇවිත් ඇති. ඉතින් හරිම ලස්සන පන්සලක් තමයි කන්දේ විහාරේ. කන්දේ විහාරයට යන අපි හැමෝගෙම මුලින්ම ඇස ගැටෙන හරිම පින්වන්ත දසුන තමයි මේ බුදු පිළිම වහන්සේ. ඉතින් ඔන්න අපිත් එකතු වෙලා මල් පහන් පූජා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කන්දේ විහාරේ තියෙන විශේෂත්වයක් තමයි අපිට මේ බුදු පිළිම වහන්සේ ගර්භය ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පිළිම වහන්සේ ඇතුළත ගර්භය. ඉතින් මේක තාම ඉදිවෙමින් තමයි පවතින්නේ. මේ ඇතුළත ගර්භයත් හරිම ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා. තවමත් ඉදිවෙමින් පවතින ගර්භයේ මුදුන් කොටස තමයි මේ. ඉතින් ඔන්න අපි කන්දේ විහාරේ වැඳ පුදා ගත්තට පස්සේ ආපහු එන්න තමයි මේ පිටත් වෙන්නේ. අපි එන ගමන් අපිට හිතුණා අපේ හවස් වරුව මේ ලස්සන මුහුදු වෙරළයිනේ ගත කරන්න ඕනි කියලා. ඉතින් අපි එන ගමන් මේ මුහුදු වෙරළයිනේ නැවැත්තුවා. ඉතින් මේ ලස්සන දවසේ හවස් වරුව
මේ මුහුදු වෙරළ ගත කරන්න තමයි අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඇත්තටම මුහුද කියන්නේ මට නම් මායාවක් වගේ. කොච්චර බලන් හිටියත් කොච්චර වෙලා මෙතනට වෙලා හිටියත් ඇති වෙන්නේ නෑ. ඒ වගේම පුංචි කාලේ ඉඳන් මං යන්න ආසම තැනක් තමයි මුහුද කියන්නේ. ඉතින් හරි කලබලයට හරිම වේගෙන් දුවන අපේ මේ ජීවිතවලට මේ වගේ නිදහස් හවස් වරුවක් කියන්නේ ලොකු සැනසීමක්. ඉතින් මට නම් මේ පුංචි පුංචි මතක ගොඩාක් වටිනවා. ඉතින් ඒ මතක හරිම ලස්සනට එකතු කරගන්න මං හරිම ආසයි. රැසීනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අන්තයක් නොදුටු නිල්හසේ පාවී කඩදාසියක් සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දේතේ වෙලිලා මේ වාගේ ආවේ ඔබ මා සමගින් ඉන්න විඳගන්න මේ ජීවිතේ මට ආදරේ පෙම් කුමරෝ. ඉතින් මේ වගේ පුංචි පුංචි පිස්සු වැඩත් එක්ක අපේ මේ ලස්සන හවස් වරුව මුහුදු වෙරළයිනේ හරිම ලස්සනට ගත වුණා. දන්නේම නැතුව වෙලාවත් ගත වෙලා ගිහිල්ලා ඔන්න ඉරත් ටික ටික බැහැගෙන යන ගමන් තමයි තියෙන්නේ. බලන්නකො මේ රත්තරන් පාට ඉරේලිය මුහුදු වතුරට වැටිලා දිලිසෙන ලස්සන හරියට චිත්‍රයක් වගේ. ඉතින් අපේ හවස් වරුව මේ විදිහට තමයි ඉවර වුණේ. දැන් ඉතින් අපි ඇවිත් ඉන්නේ රැට කන්න. ඉතින් මේ විදිහට තමයි මේ ලස්සන දවස ගත වුණේ. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. හැමදාම වගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ආදරෙන් මාත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම මං ගොඩාක් ආදරෙයි.